ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හැමෝගෙම හිතවල විශේෂ තැනක් තියෙන දෙයක් ගැන. ඒ තමයි රත්තරන්. ඉතින් මේ පැරණි ආයෝජනය නූතන ලෝකෙට ඇත්තටම ගැලපෙනවද? අපි ඒ ගැන හොයලා බලමු. මේ කකාව නම් ඉතින් අපි හැමෝටම හොඳටම හුරුපුරුදුයි නේද? අපේ අම්මලා ආච්චිලා හැමදාම කියන දෙයක්. මේක නිකන් උපදේශක් නෙවෙයි, පරම්පරාවෙන් පරම්පරාවට ආපු ලොකු විශ්වාසයක්. හරි. මෙතන තමයි වැදගත්ම ප්‍රශ්නේ තියෙන්නේ. අද කාලේ කොටස් වෙළඳපොළ ඒකක බාර වගේ කොච්චරනම් අලුත් ආයෝජන ක්‍රම තියෙනවද? එහෙම තියෙද්දිත් අර පරණ උපදෙස් තාමත් ඒ විදිහටම වළංකුද? එහෙම නැත්නම් මේක දැන් යාල් පැනපු කතාවක් විතරද? හොඳයි. අපි මේකේ ටිකක් ගැඹුරට යමු. මුලින්ම බලමු ඇයි මිනිස්සු රත්තරන් දිහා මෙච්චරම ආරක්ෂිත දෙයක් විදිහට බලන්නේ කියලා. මොකද ඒකට හොඳ හේතු තියෙනවා. ඉතින් රත්තරන් ආරක්ෂිතයි කියන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි උද්දමනයට එරෙහිව දෙන ආරක්ෂාව. සරලවම කිව්වොත් රටේ බඩු මිල එන්නෙන්නම වැඩි වෙද්දී අපේ අතේ තියෙන සල්ලි වල වටිනාකම අඩු වෙනවා. අන්දි ඒ වෙලාවට රත්තරන් වල වටිනාකම සාමාන්‍යයෙන් ඉහළ යනවා. දෙවෙනි කාරණේ තමයි රටේ මොකක් හරි ලොකු ආර්ථික අර්බුදයක් ආවොත් ආයෝජකයෝ කරන්නේ කොටස් වෙළඳපොළ වගේ අවදානම් තැන් වලින් සල්ලි අරගෙන රත්තරන් වගේ ස්ථාවර තැනකට දාන එක. හැබැයි රත්තරන් ගැන ගොඩක් අය දන්නේ නැති, එහෙමත් නැත්නම් වැරදියට තේරුම් අරගෙන ඉන්න හරිම තීරණාත්මක කාරණයක් තියලා. අපි දැන් බලමු ඒ මොකක්ද කියලා. මෙන්න මේ වචනේ තීරුම් ගන්න එක හරිම වැදගත්. ඵලදායී වත්කමක්. මොකද ඒ කියන්නේ? ඒ කියන්නේ Taman ළඟ තියාගෙන ඉන්නකොටත් ආදායමක් උපදන්න දෙයක්. උදාහරණයක් විදිහට කොටස් වලින් ලැබෙන ලාභාංශ නැත්නම් ගෙයක් කුලියට දීලා ලැබෙන ආදායම වගේ දේවල්. මේක තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි මේ. හිතන්නකෝ කෙනෙක් ළඟ රත්තරන් බිස්කට් ටිකක් තියෙනවා. තව කෙනෙක් ළඟ සමාගමක කොටස් ටිකක් තියෙනවා. අවුරුද්දක් ගියාට පස්සේ අර රත්තරන් බිස්කට් ටික ඒක ඒ විදිහටම තියෙනවා. ඒකෙන් කිසිම ආදායමක් ලැබිලා නැහැ. ඒත් අර කොටස් තියෙන කෙනාට සමාගම ලාභ ලැබුවොත් ඒ ලාභෙන් කොටසක්, ඒ කියන්නේ ලාභාංශ ලැබෙනවා. එතකොට පැහැදිලි නේද? රත්තරන් කියන්නේ නිකම්ම ඉන්න වත්කමක්. ඒත් කොටස් කියන්නේ වැඩ කරන වත්කමක්. හරි. රත්තරන් කියන්නේ මොන වගේ වත්කමක්ද කියලා දැන් අපිට අදහසක් තියෙනවා. එහෙනම් බලමු රත්තරන් වල ආයෝජනය කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. ඉතින් අපේ සාම්ප්‍රදායික ක්‍රමය තමයි ආභරණ, කාසි වගේ භෞතික රත්තරන් ගන්න එක. ඒකේ හොඳ දේ තමයි අතට අල්ලන්න පුළුවන් දෙයක් වීම. ඒත් හදන කුලිය ආරක්ෂා කරගන්න තියෙන අමාරුව වගේ අවාසි ගොඩක් තියෙනවා. අලුත් ස්මාර්ට් ක්‍රමය තමයි gold ETFs. ඒ කියන්නේ කොටස් වෙළඳපොළ හරහා රත්තරන් වල ආයෝජනය කරන එක. හදන කුලි නෑ, ආරක්ෂාව ගැන වද වෙන්න ඕන නෑ, ඕන වෙලාවක ලේසියෙන් විකුණන්නත් පුළුවන්. එහෙනම් මේ හැමදේම හිතට අරගෙන බැලුවම නූතන ආයෝජකයෙක් රත්තරන් දිහා බලන්න ඕන කොහොමද? රත්තරන් වලට ආයෝජන කළඹේ දෙන්න ඕන නියම තැන මොකක්ද? මෙන්න මේක තමයි වැදගත්ම අදහස. රත්තරන් දිහා බලන්න ඕනේ සල්ලි වර්ධනය කරන ප්‍රධානම ක්‍රමයේ විදියට නෙවෙයි. ඒ දිහා බලන්න ඕනේ තමන්ගේ අනිත් ආයෝජන වලට මොකක් හරි වුණොත් ආරක්ෂාවක් දෙන රක්ෂණ ඔප්පුවක් වගේ, නැත්නම් ආරක්ෂක පලිහක් වගේ. ඉතින් කොච්චරක්ද මේ ආරක්ෂාවට තියාගන්න ඕන? විශේෂඥ මතය තමයි කෙනෙකුගේ සම්පූර්ණ ආයෝජන වලින් 5% හෝ 10ක් වගේ පොඩි කොටසක් විතරක් රත්තරන් වල තියාගන්න එක හොදටම ඇති කියන එක. එතකොට ආයෝජන කලබක් දිහා බැලුවම රත්තරන් වලට වෙන්න ඕන මේ වගේ පොඩි කොටසක් විතරයි. මතක තියාගන්න ඕනේ දේ තමයි රත්තරන් කියන්නේ මුළු නිදානියම නෙවෙයි, ඒකේ තියෙන ආරක්ෂිත පලිහ විතරයි. එනම් මේ හැමදේම එකට ගත්තම පැහැදිලි රත්තරන් කියන්නේ අර්බුද වලින් ආරක්ෂා වෙන්න තියෙන හොඳම පලිහක්. හැබැයි ඒකෙන් ආදායමක් ලැබෙන්නේ නැති නිසා gold ETF වගේ නව ක්‍රමයක් හරහා Tamanගේ ආයෝජන කලබේ පොඩි කොටසක් විදිහට විතරක් පාවිච්චි කරන එක තමයි නෝනට හුරු. ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ රත්තරන් ආයෝජනය ගැන තමන්ගේ උපාය මාර්ගය මොකක්ද? ඒක වත්කමක් විදිහකද සැලකන්නේ නැත්නම් ආභරණයක් විදිහකද? එහෙම නැත්නම් සමහර වෙලාවට රත්තරන් වල ආයෝජනය කරන්නෙම නැතුව ඇති. මේ ගැන ටිකක් හිතලා බලන්න.